මට ඔබ කෙසේ අමතක වෙන්නද? මායා කුමක්ද සිදුනේ? මායා මේ මට කාලේ පැමිණිලා අවසන් වරට මහරජතුමාව දැක ගැනීමට අවශ්‍යයි. ඔබ ඉක්මනින් ගොස් මහරජතුමාව කැඳවාගෙන එන්න. මායා වෛද්‍යතුමනි, කෙසේද දේවියගේ තත්ත්වය? පැහැදිලි රෝග ලක්ෂණයක් නැහැ දේවිය. ඒ ප්‍රතිකාරات අවශ්‍යයි. කුමක්ද සිදුනේ මහදේවියට? වැටහෙන්නේ නැහැ මංගලා දේවිය. එකවරම මතු වසනීප තත්ත්වයකින් ඔත්පල වුණා අය. අප පවසන්නේ සත්‍යයක් මහදේවේනි. මේ මොහොතේ ඔබ යම චාරිත්‍රාන් ටිකක් පටහැනි. එසේ වුවත් ගුරුදේවේනි, මේ මහදේවියටම අවශ්‍යම මොහොත. මහදේවියගේ හද ගැස්ම ඉතාම දුර්වලයි. බරහරු මොහොතක් මහරජතුමාව හැකි ඉක්මනින් කැඳවන්න. කුමක්ද ඔබ පවසන විසඳුම? මේ කිසිවකට කාලය නොවේ. මේ කාලය ඔබ මගහැර සිටිය යුතුයි. මේ කාලේ මගහැරී කිව්වොත් යලි කිසි දිනක ඔබට මහ දේවිය හමු වෙන එකක් නැහැ. එන්නේ යමු රජතුමනි. මේ චාරිත්‍රාන්ට පටහැනි මහරජතුමනි. පසුව පැමිණ චාරිත්‍ර ඉටු කරાવી. යමු. ඔබ ක්‍රියා කරන්නේ බ්‍රාහ්මණ ධර්මයන්ට පටහැනිව රජතුමනි. අපගේ උපදෙස් නොතක. මායා. හදිසියේ මා කරා මරණය පැමිණියෝ. ඔබට වෙන්නක් සිදුවන්නේ නැහැ මා ජීවත් වෙන තුරු. ඒ කෙසේද? ජන්මපත්‍රයේ ඇති අන්දමට සස්වාමික ස්ත්‍රියක් ලෙසයි මා මිය යන්නේ. ඒ නිසායි එසේ පැවසේ. ඔබ නොමැතිව ජීවත් වෙන්න නොහැකි කෙසේවත්. ඔබට පෙර මා මිය යනවා ස්වාමීනි. වෙනතුරු ඒ පොරොන්දු මායිටු කළා. අතමට මරණය ගැන දුකක් නැහැ. මගේ කුමරු හොඳින් රැක බලා ගන්න. Mama Devi! Tunggu mama sebentar.
මායා ඇයි ඔබ මෙසේ නික්ම ගියේ? ඉවසා සිටින රජතුමනි. කිසිදු මිනිසෙකුට තම දෛවයට පිටුපෑ නොහැකි. සියල්ල දෛවයේ තුල ලියවී තිබෙනවා පැහැදිලිව. පැවරී ඇති කාර්ය නිම වූ විට අපට වුවත් කය අතහැර නික්ම යාමට සිද්ධ වෙනවා නිසකවම. මහා මායා දේවිය නික්ම ගියේ ඇයට පැවරුණු දේව කාර්ය අවසන් වූ නිසා. ඒත් අපට කුමරුවෙක් ඉතිරි කළා. කපිලවස්තුපුරේ අනාගතේ භාර කිරීමට. කිසිවෙක් පැවසුවේ නැහැ මෙවන්නක් කුමරු ගැන අනාවැකි පළ කිරීමේදී. කුමරු මෙලවට බිහිවි සත්වෙනි දවසේ ලැබුණා පමණයි මවුසෙනෙහස අහිමි වී ගියා. කුමක්ද මේ අභාග්‍ය? කුමක්ද මේ අභාග්‍ය කුලගුරු තුමනි? කුමක්ද මේ අභාග්‍ය? බහැරක්ද මංගලා? සිතුවද ඔබ? සිද්ධාර්ථ යුවරජතුමාට ගතවන කල දවස. කුමක්ද? අසරණ භාවයට පත්වන්නේ නැහැ ඔහු. මව්බිස වහිමි වූ කියා. ස්වාමීනි, ඔබට නොමැතිද වැටෙන්නේ? රජකම ලබා ගැනීමට පහසු මාර්ග. දැස් හොඳින් ඉවර කර බලන්න. අර තිම්පේන මාවැද දෙස. කෙසේද? සිද්ධාර්ථ කුමරුව ගන්නව මගේ පාලනයට. ඒ විට මා ඔහුගේ සුළු මව. මා ඔහු පාලනය කරන මට අවශ්‍ය අන්දමට. ඒ විට ඔහු රජ වුණත් කටයුතු කරන්නේ මා පවසන ආකාරයට. මට එපමණයි ඔහුගෙන් අවශ්‍ය. බලය නොයදා කූට උපායකින් හෝ කෙසේ හෝ මා හිමි කරගන්නවා ඔහුව. නැහැ කුලඇදුරනි. අනුශාසන අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මයේ ඉල්ලීමට රජතුමනි අප සියල්ලෝම සවන් දිය යුතුයි. කුමක්ද ස්වභාව ධර්මයේ ඉල්ලීම? මගින් මායාවෙන් කිරීමද? කෙසේ හෝ ඇයව මට රැක ගැනීමට නොහැකි වුණා. ඔබේ දෝෂයක් නොවේ. එය දේවිය රැකින ජීවනයේ ස්වභාවය. මරණය ඕනෑම මොහොතක කෙනෙකු කරා ළඟා විය හැකි ධර්මතාවක්. දේවිය කලුරිය කලේ ශාක්‍ය වංශයේ පැවැත්මට ඔබට පුත්‍ර රත්නයක් දායාද කොට. පිය රජතුමාගේ ආශිර්වාදය හිමිවනතුරු පුත් කුමරා නිදන්නේ නැහැ රජතුමනි. මායා සිහිවීමට, ඇගේ මුව කමල සිහිවීමට අපට ඉතිරි උනේ මේ පමණයි. මායා බලා සිටිනවා ඇති. රජතුමනි එක්වරක් ආශිර්වාද කරන්න. මෑණියන් නොමැති අඩුව දැනෙන්නට ඉඩක් නොතබා පුත් කුමරුගේ අරමුණට අපි ඔහුව රැගෙන යමු. මායාගේ අවසන් ඉල්ලීම පරිදිම.